අඬන් නැතුව ලුණු සුද්ධ කරගන්න විදිය තමයි මං ඔයාලට කියන්නේ. සීනි සම්බෝල කියපු ගමන්ම හරියට සීනි සම්බෝලයක් කාලා දෙන මිනිස්සුන්ට එන ප්‍රශ්න ගොඩක් තියෙනවා. උඹලකට එහෙම දාලාද රතු පාටද ලංකාවේ රසට සීනි සම්බෝලයක් හදන්න තමයි අද යන්නේ. ඔයාලට මම මේ සීනි සම්බෝලයක ලුණු සුද්ධ කරන තැන ඉඳන් කියලා දෙනවා. සීනි සම්බෝලයක්වත් හදාගන්න දන්නේ නැතුව ඉන්නවා නම් මේක බලන්න. ඔයාලට අයිඩියා එකක් එයි. හරිම ෆ්‍රෙෂ් ලුණු ගෙඩියක්. මේක සුද්ධ කරන්න ගියොත් අපිට අඬන්න වෙනවා. මේ විදිහට වතුර දාගන්න ඕනේ ලුණු වලට. පොත්ත පොඟා ගත්තොත් මේක සුද්ධ කරන්න ලේසියි. කඳුළු වෙන එක සෑහෙනම අඩු වෙනවා. අපේ අම්මලා ලුණු සුද්ධ කරන්නේ මේක දෙකට පලාගෙන ටෙල් එකකට ගියොත් අපිට මේ ලුණු ගෙඩියේ කපන විදිහවල වෙනස් වෙන්න පුළුවන්. පොඩි කැපුමක් දාගන්නවා එක පැත්තකින් දාගෙන අන්තිම පොත්ත කපලා අයින් කරන්නේ. දැන් මේක පෙඟිලානේ තියෙන්නේ. මෙන්න මේක මෙහෙම වලට පේනවා නම් මෙන්න මෙහෙම ඇද්දහම මේ පොත්ත විතරක් එනවා. ඊට පස්සේ මේ ඇස්සක් තියෙනවානේ. ඒකිනුත් මෙහෙම කපා ගන්නවා අර කලින් කපපු පැත්තටම. එහෙම කපලා මෙන්න මේ විදිහට ඒ පැත්තෙන්ම මෙන්න මෙහෙම පොත්ත අදිනවා. දැන් මේ වටේම පොත්ත තියෙනවා අර එක තැනක විතරක්. ඔයාලට පේනවා මේ පොත්ත නෑ. ඊට පස්සේ කරන්න ඕනේ මෙන්න මේ පොත්තට පොඩි පීපාරක් ගහලා මෙන්න මේ විදිහට ඔන්න පේනවද ඔයාලට ලස්සනට මේ ලුණු ගෙඩිය එනවා. මේ ලුණු ගෙඩියේ සුදු පාට කෑල්ල තියෙනව නේද? ඒක අනිවාර්යෙන් අයින් කරන්න. මම ලුණු වතුර දාපු එකකින් උනේ ලුණු සුද්ධ කරනකොට මම අඬන්නේ නැතුව සුද්ධ කරා. හැබැයි ලුණු කපනකොට මේ වගේ කව වෙච්ච තැනක කපනවා නම් ඔයාලට අඬන්න තියෙන සම්භාවිතාව වැඩි. රම්පේ, කරපිංචා. ඔයා දානකට ඔයාලා මේවා පොඩියට එහෙම කපා ගන්න යන්න එපා. මේවා ෆ්ලේවර්ස් එකතු වෙනවා. මේක කුක් කරලා දවසක් විතර තිබ්බාම ඉතින් මේවා ලොකුවට දාගන්න. එතකොට තමයි ඔයාලට ලේසි අයින් කරන්න. කරාඹු නැටි, කුරුඳු, කාඩම මේ තියෙන්නේ ඔක්කොම දාපු මික්ස් එක. ලුණු දැම්මහම පුළුවන් මේ ලුණු එකේ තියෙන වතුර එක ඉක්මනට ඔයාලට එළියට ගන්න. අනිත් එක ෆ්‍රයි වෙන්න පටන් ගන්න මේ වතුර එක හිඳුනට පස්සේ. දැන් ඔයාලට පේනවා ලුණු එක දැන් මැලවිලා වගේ තියෙන්නේ. තෙල් එකත් එක්ක මේ ලුණු දැන් දැබෙන්න පටන් ගන්න සද්ද තමයි ඔයාලට ඇහෙන්නේ. මේ අඩිය ලාවට අල්ලන ගානට ඇවිත් තියෙන මේ ලුණු වල තියෙනවා ස්වාභාවික සීනි. අනිත් වල තියෙන සීනි වලින්ම මේ ලුණු එකේ පාට පුළුවන් තරම් ගන්න try කරනවා. මේ සීනි දාන්න කලින් මේකේ පාට. දැන් මේක පාට ආවට පස්සේ කෑලි මිරිස්. ඔයාලා කැමති විදිහට සැර දාගන්න නේද? ශ්‍රී ලංකා ෆ්ලේවර් එකක් ගන්න ඕන නම් ඔයාලා අනිවාර්යයෙන් මේ විදිහට ගම්මිරිස් චුට්ටකුත් දාගන්න. ඊට පස්සේ දාන්නේ සීනි. මේ සීනි දාලා විනාඩියක් ගියේ නැහැ. ඔයාලට පේනවා සීනි සම්බෝලේ පාට වෙනස් වෙන විදිහ. සියඹල දාගන්න සියඹල එකක් දිය කරලා. ඔයාලා මෙන්න මේ විදිහේ පාට ගන්න දැනගන්න ඕනේ සීනි සම්බෝලේ. සතියක් දෙකක් මේක තියාගන්න try කරනවා නම් අතිමත් අල්ලන්න එපා. විතරයි සීනි සම්බෝලයි. බයි බයි. මේ තියෙන ලස්සන සීනි සම්බෝලේ.